ඉතින් කොහොමද හැමෝටම තාත් පොඩි බ්ලොග් එකක්. මයි මල්ලි ක්‍රිස්මස් දවසේ කොළඹ පැත්තේ පොඩි රවුමක් දැම්මා. ඉතින් අපි ගිහලා බලමු. අපි මුලින්ම ගියේ MC එකට. ඒක තාම කන්ස්ට්‍රක්ෂන්ස් කරගෙන යනවා. ඒ වුණාට ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ටිකකුත් තිබුණා. මේ තමයි මරිනෝ මෝල් එක ළඟ තිබ්බ ඩෙකරේෂන්ස් ටික. ඊට පස්සේ අපි ආවා ගෝල් ෆේස් එක පැත්තට. එතන ලොකු ට්‍රැෆික් එකක් තිබුණා. ඒ වගේම ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. මෙතන තමයි ගෝල් ෆේස් කානිවල් එක තිබුණේ. ඉතින් මෙතන ලොකු ක්‍රවුඩ් එකක් වෙලා හිටියා. ගොඩක් කටි එන්ජොයි කරනවා දැක්කා. ඉතින් ඒක හොඳ දෙයක් ඇත්තටම. වන් ගෝල් ෆේස් මෝල් එකේ නෑ ලොකු කියුව එකක් තිබුණා. ඇත්තටම අතුලට යන්න බෑ. ගොඩක් කට්ටිය හිටියා. ඉතින් ඒකේ ඉඳලා අපි යන්න ගියා නම් පෑ දෙකක් වතන අතුලට යන්න. එහෙමනම් අපිට ආපහු වෙන්න වෙන්නේ නෑ. අපි පෝට් සිටි එක පැත්තට යන්න බැලුවා. හැබැයි යන්න බෑ. ගොඩාක් ලොකු සෙනගක් ඉන්නවා. ගොඩක් මේ ලොකු ට්‍රැෆික් එකකුත් තිබුණා. ඉතින් අමාරුයි යන්න. පස්සේ අපි ආපහු හැරලා ආවා. අපේ වන් ගෝල් ෆේස් එක මාර සෙනගක් ඉන්නේ. යන්න ඇතුළට ලොකු කියුව එකක් තියෙනවා. ඉතින් අපි අන්තිමට ක්‍රෙස්කට් එක පැත්තේ පොඩි රවුමක් දැම්මා ඩිනර් එක ගන්න. කාලෙකින් මෙතනට ආවේ. ඉතින් පොඩ්ඩක් නිකන් ගිහලා බලමු.
වෙස්කට් මෝල් එක කියලා කියන්නේ ඉස්සර ගොඩක් කට්ටිය රවුම් ගහපු තැනක්. ඉතින් හැබැයි අද නම් පොඩ්ඩක් මේ ක්‍රවුඩ් එක අඩු වෙලා තියෙන්නේ. ඒ වුණාට ෂේප් ඉතින් අවුලක් නැහැ. මෙතන තමයි මේකේ ෆුඩ් කෝට් එක. මෙතනින් තමයි අපි ඩිනර් එක ගත්තේ. ඉතින් එතන කෑම හොඳයි ඇත්තටම. හරි අපි අතරේ නම් මෙතනින් බ්ලොග් ඉවර කරමු. මේක ෂෝට් බ්ලොග් එකක්. මොකද අපිට සමහර තැන් වලට යන්න බැරුණා ලොකු ක්‍රවුඩ් එකක් හිටපු හින්දා. හරි අපි එහෙනම් නෙක්ස්ට් බ්ලොග් එකෙන් හම්බෙමු. එතකන් ගෙන් එන්න.